ඇත්තටම කිව්වොත් අපි ඒ දවස්වල කරපු දේවල් මතක් වෙදී දැන් හිතනවා ඒ වගේ පිස්සු වැඩක් කළා නේද කියලා. එක දවසේ ෆිල්ම් 2යි. පැන්චයිචුට්ට බලන විදිහේ ෆිල්ම් එකක් රිලීස් වුණ ගමන්ම අපි කොහොම හරි ගිහිල්ලා ඒක බැලුවා. සමහර වෙලාවට එක දවසේ ෆිල්ම් 2කටත් වඩා ඒ වෙන මොකුත් නිසා නෙමෙයි. අපි වැඩ කළේ ටයිම් ටේබල් එකකට, ස්කෙජියුල් එකකට, ප්ලෑන් කරලා. ඉතින් ඉස්සරහ දිනවලදී වෙන ප්‍රැක්ටිස් එකක්, එක්සෑම් එකක් එහෙම තියෙනවා නම් අර කියන අනිත් ෆිල්ම් එකත් අදම බලලා ඉවර කරන එක තමයි අපේ විදිය. ඉතින් මේ කියන්න යන්නේ අන්න එහෙම දවසක් ගැන. උදේ ඔන්න ෂෝ ටයිම් එකට ගිහලා Ice Age ෆිල්ම් එක බැලුවා. ඊට පස්සේ KFC chicken bucket ගත්තා. ඔෆර්ස් තියෙනවා නම් අපි කොහොමත් එදාට ඒකෙන් තමයි කන්නේ. Kiel Super එකෙන් අයිස්ක්‍රීම් ගන්නත් අමතක කළේ නැහැ. හවස ඊළඟ ෆිල්ම් එකට වෙලාව එනකම් අපි හතර දෙනා පුංචි පවුලේ රත්තරන් කියලා කතා කර අර අයිස්ක්‍රීම් එක රස වින්දා. අර ඉස්සෙල්ලා කිව්වා වගේ සමහර දවසට ෆිල්ම් 2ක් 3ක් බැලුවා. ඔන්න දැන් හවස සුපර්මෑන් ෆිල්ම් එක. ඒකත් බැලුවා. ෆිල්ම් එක ඉවර වෙලා පීට්සා හට් එකේ පීට්සාත් ගත්තා. පැන්චයිචුට්ට කැමතිම ලාවා කේක් ගන්න අමතක කළේ නැහැ. පපා කැට්ගේ ආසම කොකා කෝලා එකත් අනිවාර්යෙන් ගත්තා. පැන්චයිචුට්ටයි මමා කැටුයි පපා කැටුයි එක්ක හිටිය සතුටුම දවසක් ගෙවිලා ගියේ මෙන්න මේ විදියට.